ඔන්න ඉතින් අද සරුව රෙසිපි එකක් තමයි ගෙනාවේ. මේක නම් මාරම රසයි. බලමු ඉතින් මේක කොහොමද හදාගන්නේ කියලා. තාම කරන්න ඕනේ රෝස් සිරප් එක හදාගන්න එක. ඉතින් මේක තමයි ෆලුඩා හදද්දිත් ගන්න. ඉතින් මේ රෝස් සිරප් එක ලිපේ තියාගන්න පුළුවන් භාජනයක් අරගෙන සීනි ග්‍රෑම් 200යි වතුර මිලිලීටර් 200යි දාලා හොඳින් මේ සීනි ටික දිය වෙනකන් හැඳි ගන්න ඕනේ. ඉතින් පළවෙනි සැරේම බුබුල් දදා නටද්දී මේක ලිප ඕෆ් කරගන්න ඕනේ. මොකද මේක පැණි මට්ටමට නිකන් තියාගන්නේ අතේ පොඩ්ඩක් ඇලෙන මට්ටමට තමයි මේක තියාගන්න ඕනේ. ඉතින් එහෙම ලිප ඕෆ් කරලා හොඳටම නිවෙන්න තියන්න ඕනේ. ඉතින් ඇඟිල්ල දාලා බලන්න පුළුවන් මට්ටමට නිකන් නිවුනම හොඳටම ඇති. ඉතින් ඊට පස්සේ රෝස් එසෙන්ට් වලින් මම මේ සැඳි 3ක් දාගත්තා. රතු කලරින් වලින් බිංදු 2ක් දාගෙන මේ විදිහට රෝස් සිරප් එක හදාගත්තා. ඉතින් මේක ෆ්‍රිජ් එකේ යට කොටසේ දාලා මාසයක් විතර ඔයාලට තියාගන්න පුළුවන්. ඉතින් එහෙනම් දැන් යමු අපි සරුවත් එක හදාගන්න. ඉතින් මුලින්ම කසකසා යට වලින් මේ සෙහෙන්දක් දාලා වතුර දාලා ඒක පොඩි වෙලාවක් පෙඟෙන්න දියුවා. මේ වගේ තමයි පෙඟුනන් පස්සේ තියෙන්නේ. ඉතින් ඒකේ වතුර ටිකක් පෙරලා පැත්තකින් තියාගෙන අපිට අවශ්‍ය සරුවත් වලට අවශ්‍ය වතුර ප්‍රමාණය වීදුරුවකට දාලා අර අපි හදාගත්ත රෝස් සිරප් එකනෝ ටිකක් දාගන්නවා. ඉතින් ඒක දිය කළා මේ විදියට අපි කසකසායට පෙඟෙන්න තියාගත්ත ටිකනොත් ටිකක් දාලා අයිස් කැට දාලා අර සිරප් එක දාන්න තියෙන්නේ. ඉතින් මේ විදියට තමයි අපේ සරුවත් එක රසටම හදාගන්නේ. ඉතින් ඔයාලට පළතුරු වලින් හදාගන්නත් පුළුවන්. ඉතින් මාර්ම රසයි මේක. මම හිතුවෙත් නෑ රසට ඒ කියලා. ඉතින් මේක මාර්ම රසයි. ඔයාලත් හදලා බලන්න.